ප්‍රසම්පාදන කමිටු සහ ලන්සුවගේම් කමිටු සඳහා සහභාගී වන සාමාජිකයින්ගේ නොපැමිණීම. ප්‍රසම්පාදන කමිටු සහ ලන්සුවගේම් කමිටු සාමාජිකයින් අදාළ කමිටු රැස්වීමට සහභාගීවීමට වගකිව යුතු අතර සියලුම රැස්වීමවලට සහභාගී වීමට සෑම උත්සාහයක් දැරිය යුතුය. 1. කුමන හේතුවක් නිසා හෝ ප්‍රසම්පාදන කමිටු හෝ ලන්සුවගේම් කමිටු සාමාජිකයෙකුට නියමිත රැස්වීමකට සහභාගී වීමට නොහැකි නම් එවැනි සාමාජිකයෙකුගේ නොපැමිණීමේ හේතු පිළිබඳව අදාළ ප්‍රසම්පාදන කමිටු හෝ ලන්සුවගේම් කමිටුහි සභාපතිවරයාට ප්‍රසම්පාදන කළමනාකරණ අංශයේ ප්‍රධානියා හරහා ලිඛිතව දැනුම් දිය යුතුය. 2. සාමාජිකයෙකු නොමැති විට පැමිණෙන සාමාජිකයින්ට නියමිත පරිදි රැස්වීම පවත්වාගෙන යාමට තීරණය කළ හැක. සාමාජිකයෙකු නොපැමිණියේ නම් ප්‍රසම්පාදන කළමනාකරණ අංශය විසින් නොපැමිණි සාමාජිකයාට මෙන්ම අනිකුත් කමිටු සාමාජිකයින්ටද නිරීක්ෂණ සංසරණය කළ යුතුය. 3. ප්‍රසම්පාදන කළමනාකරණ අංශය විසින් නොපැමිණි සාමාජිකයා වෙත රැස්වීමේ වාර්තා ප්‍රමාදයකින් තොරව යැවිය යුතුය. 4. ප්‍රසම්පාදන කමිටු හෝ ලන්සුවගේම් කමිටුවල සභාපතිවරයාට කිසියම් හේතුවක් නිසා නියමිත රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ විට එම කමිටුවට සහභාගී වන ජ්‍යෙෂ්ඨතම සමාජිකයා අතුරු සභාපති ලෙස කටයුතු කර නියමිත පරිදි රැස්වීම පවත්වාගෙන යා යුතුය. 5. ප්‍රසම්පාදන කමිටු හෝ ලන්සුවගේම් කමිටු සමාජිකයෙකු වළංගු හේතුවක් නොමැතිව අඛණ්ඩව රැස්වීම් 3කට සහභාගී නොවන්නේ නම් එවැනි සමාජිකයෙකු ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 2024හි 277හි නියම කර ඇති ගෙවීම් මත පදනම්ව කමිටුවෙන් ඉවත් කළ යුතුය. 6. ප්‍රසම්පාදන කමිටු හෝ ලන්සුවගේම් කමිටුවල වාර්තාවලට අනුව සාමාජිකයෙකු නිශ්චිත ප්‍රසම්පාදනය සඳහා රැස්වීම් 2කට හෝ වැඩි ගණනකට සහභාගී නොවන්නේ නම් ප්‍රසම්පාදන කළමනාකරණ අංශයේ ප්‍රධානියා ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයේ 2024 දෙවන පරිච්ඡේදයේ ඇනෙක්ෂ 4හි දක්වා ඇති ආකෘතිය භාවිතා කරමින් අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරී හෝ ගමන්දීමේ නිලධාරී වෙත වාර්තා කළ යුතුය. 7. ප්‍රසම්පාදන කමිටු හෝ ලන්සුවගේම් කමිටුවල සමාජිකයින්ගේ කාර්ය සාධනය සමාලෝචනය කිරීම සඳහා ඉහත තොරතුරු භාවිතා කළ හැකිය. ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 2024හි දෙවන පරිච්ඡේදයේ ඇනෙක්ෂ 4හි දැක්වෙන ආකෘතියේ වර්ඩ් ඩොකියුමන්ට් ලබා ගැනීම සඳහා Document Worldwide ලොග් කර පිවිසෙයි.